සොබාදහමට ආදරය කරන්න දියුණුවේ මම්පෙත් විවර කරනවා කියලා කියන්න කතාව ඇත්තක්ද බොරුවක්ද හරි ඒක අද මම ඔයාලට පැහැදිලි කරනවා. ඔයාලට එක්ස්ප්ලেইন කරන දේවල් ඔයාලට පැහැදිලි වුණොත් පැහැදිලි වෙයි අනිවාර්යයෙන්ම. මම හිතනවා ගොඩක් ඒකට මේ කිසිම රියැක්ට් එකක් දක්වන්න නැතුව ඉන්න එපා ඔයා. හරි? පාළුව තනිකම හරි දියුණුවට යන්නේ නැති එක වේදනාව මේ හැමදේම අමතක කරලා දාලා ඔයා සබාදහමට ආදරය කරන කෙනෙක් වඩපත් වෙන්න ඕන. හරි? ඉතින් ඔයා සබාදහමට ආදරය කරනවා කියලා කියන්නේ මහා ලොකු දෙයක් ඔයාට කරන්න නැහැ. ඔයාට කරන්න තියෙන්නේ අර සබාදහම තුල තියෙන දේ ඔයාගේ හිතින් වින්දනය කරන මට්ටමට අරගන්න එක. හරි? වෙන කිසිම දෙයක් ඔයාට විශේෂයෙන් කරන්න කියලා එකක් නැහැ. ඔයා කරන්න ඕන මම නිකමට උදාහරණයක් ගන්නම්. ඔයාගේ වටේ තියෙන දේවල් ගැන හිතන්න. කමට හිතන්න වාගේ පරිසරය ලස්සනට පේන මල් ලස්සන දේවල් ඔයා ලස්සන විදියට දකින්න උත්සාහ කරන්න. හරි? ෆේවරිට්ම වෙන්න ඕනේ නැහැ.